මීට වසර ගණනාවකට පෙර අපේ රට ස්වයංපෝෂිතව තමයි පැවතුනේ. රජවරු ගොවිතැන් විවිධ භෝගවලින් අපේ රට සමෘද්ධිමත් කරන්න වෙහෙසුණා. ක්‍රිස්තු වර්ෂ 1505 දී පෘතුගීසීන් ලංකාවේ ගාලු වරායට පැමිණ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත්තා. පෘතුගීසීන් ටිකින් ටික ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ සියල්ලම වාගේ අත්පත් කරගත්තා. ඊට පස්සේ ලංකාවේ රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පෘතුගීසීන් පළවා හරින්න ලන්දේසීන්ගේ සහාය ලබා ගත්තා. අන්තිමේදී පෘතුගීසීන් පළවා හැරපු ලන්දේසීන් ලංකාවේ පාලනය ඔවුන් සතු කරගත්තා. ටික කාලයක් යද්දී ඉංග්‍රීසි ජාතීන් ලංකාවට ඇවිත් ලන්දේසි ජාතිකින් මෙරටින් පළවා හැරියා. ක්‍රිස්තු වර්ෂ 1815 දී ලංකාව සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය පාලනයට ලක් වුණා. බ්‍රිතාන්‍ය ජාතිකයින් ලංකාවේ මිනිසුන්ට හිරිහැර කරමින් ඔවුන්ගේ පාලනය දිගටම ගෙන ගියා. ඔවුන්ගේ පාලන සමයේදී ලංකාවේ තේ කෝපි වගේ වගාවන් බ්‍රිතාන්‍ය ජාතිකයන් ව්‍යාප්ත කළා. ඒ වගේම තමයි දුම්රිය මාර්ග, තැපැල් කාර්යාල වගේ දේවලුත් බ්‍රිතාන්‍ය ජාතිකින් මෙරට ගොඩ නැගුවා. බ්‍රිතාන්‍ය ජාතිකින් ලංකාවෙන් පළවා හරින්න මෙරට මිනිස්සු වගේම රජවරු ගොඩාක් මහන්සි වුණා. එහි ප්‍රතිඵලයක් විදියට ක්‍රිස්තු වර්ෂ 1948 පෙබරවාරි 4 වෙනිදා ලංකාව සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් නිදහස් කරගත්තා. මේ සටනේ වීරවරුන් විදියට ගොංගාලේගොඩ බණ්ඩා, වීරපුරන් අප්පු, ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි වගේ වීරවරු ඉතිහාසගත වුණා.